හරි හරි ඔයා කලබල නැතුව ඉන්නකෝ දැන් හොස්පිටල් ඇඩ්මිට් කරානේ. මං ටක් ගාලා එන්න. හරි හරි ඔයා දැන් ටැක්සියක් දාගෙන ආපහු ගෙදර යන්න. ගෙදර ගිහලා බඩු ටික ලෑස්ති කරගන්න. මං ටක් ගාලා ගෙදරට එන්නම් ඊට පස්සේ අපි දෙන්නම හොස්පිටල් එකට යන්න. හරි 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 හරි. හා. ඒ මොකෝ ප්‍රශ්න තමයි ඉතින්. ඒ පාර මොකෝ දුවට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. මොකක්ද අසනීපේ? වකුගඩුවක ගලක්ලු. අනේ මන්ද මේ පොඩි ළමයින්ට කොහොමද මුත්‍රා ගල් හැදෙන්නේ කියලා. උත්තරාගල් හැදෙන්න එක හේතුවක් තමයි වතුර බීම අඩුකම. ඇයි දුව හරියට වතුර බොන්නේ නැද්ද? බොනවා. ඉස්කෝලේ යනකොටත් ලොකු වතුර බෝතලයක් අරගෙන යනවා. අනේ මන්ද කොහොම හැදුනද කියලා. හරි යන්. මේ පොඩ්ඩක් මෙහාට එනවද? මොකෝ මේ කලබලේ? කලබල වුණේ මෙන්න මේකට. මේක වතුර බෝතලයක් යන්නේ. මේක වතුර බෝතලයක් කියලා මාත් දන්නවා. ඊට වැඩි දෙයක් තේරෙන්නේ නැද්ද? මේ උදේ අරන් ගිය වතුර බෝතලේ අදත් එහෙමම ආපහු අරන් ඇවිල්ලා. මේ පේන්නේ නැද්ද? වතුර උගුරකට වඩා බීලා නැහැ. ඉතින් ලෙඩ නොහැටි තියෙයිද? දැන් වෙච්ච දේ වෙලා ඉවරනේ. කලබල නැතුව අපි ඉස්සෙල්ලාම දුවව සනීප කරගෙන ඉමු. දැන් යමුකෝ අපි හොස්පිටල් එකට. දුව අපි එනකම් බලාගෙන ඇති. ඇයි දුව ඔයා ඉස්කෝලේදී වතුර බොන්නේ නැත්තේ? අදත් වතුර බෝතලේ එහෙමම ගෙදර ගෙනල්ලානේ. වතුර බෝතලේ පන්තියේ එළිය එල්ලලානේ යන්න ඕනේ අම්මා. ඉතින් පුතේ ඉන්ටර්වල් එකක් එනවනේ. ඔයාගේ බෝතලේ වතුර තිබිච්ච හැටියට ඔයා කාලවත් හරියට වතුර බීලා නැහනේ. ඇයි දුව ඔයා එහෙම කරන්නේ? වතුර බිව්වහම වොෂ්රූම් යන්න ඕනේනේ. ඉතින් අපේ වොෂ්රූම් හරිම අපිරිසිදුයි. ඇතුළට යනව තියා ළඟින්වත් යන්න බෑ. එහෙම කියලා කොහොමද? දැන් ලෙඩක් හැදුනහම ඊට වඩා කරදරයක්නේ. අනේ මට නම් බෑ ඒ වොෂ්රූම් වලට යන්න. අපේ පන්තියේ ගොඩක් ළමයි ඒ හේතුව නිසා වතුර බොන්නේ නැහැ. කරන්න තියෙන එක දෙයයි. ගුරු දෙගුරු රැස්වීමේදී අපි මේ ගැන කතා කරමු. අනේ ඔයාම කියන්න. මට ඉතින් ඕවට යන්න දෙනවද? අනේ මේ එක්ක මම්ම ගිහින් කියන්නම්. එක දවසයි ගියේ. ළමයින්ගේ අම්මලා වට කරගෙන විහිළු කර කර හිටියා මිසක් ළමයින්ගේ ප්‍රශ්නයක් කතා කළාද? මට සුධර්ම එදාම විස්තරේ කෝල් කරලා කිව්වා. මොකෝ මේ දෙන්න දෙබහල සද්දෙට කතාව. නෑ මේ අර දුවගේ ප්‍රශ්නේ. අපේ දුවටත් ඔය ප්‍රශ්නේම ආවා. ඔය වෙලාවට වතුර බොන්නේ නැති ප්‍රශ්නේ තියෙනව නේද? ඕක කෙලින්ම බලපාන්නේ වකුගඩු වලට. දන්නවනේ ඊට පස්සේ වැඩේ බරපතලයි. ළමයි විතරක් නෙමෙයි. අපි වුණත් දවසට નિયમિત වතුර ප්‍රමාණය බොන්න ඕන. මුත්‍රා කරන්න අවශ්‍ය වෙලාවට ඒව ශරීරයෙන් බැහැර කරන්නත් ඕන. ડોක්ටර් කිව්වා ඔය කතාවම තමයි. ඒත් අර ඉස්කෝලේදී වොෂ්රූම් එකට යන්න නැති ප්‍රශ්නේ. උතන්දි ළමයින්ට විතරක් වරද පටවන්න බෑ. මං එදා ගුරු දෙගුරු රැස්වීමේදී ඔය ප්‍රශ්නේ ඇදලා ගත්තා. අනිත් දෙමව්පියොත් මට එකතු වුණා. අන්තිමේදී ප්‍රින්සිපල් ගාවට ගිහලා වැඩේ විසඳගත්තා. අපිත් මේ කතා වුණේ එහෙම කරන්න තමයි. අපි වෙලාවට පහසුකම් ගාස්තු ගෙවනවා නම් ඉස්කෝලේ දැනගන්න ඕන ළමයින්ගේ පහසුව හරියට සලසන්න. විශේෂයෙන්ම දරුවන්ගේ සනීප ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නවලදී. ඒක හරි. ඉස්කෝලේ වැසිකිලි පහසුකම් හරියට තියෙනවා නම් ළමයි අවශ්‍ය වෙලාවට ඒවා හරියට භාවිතයට ගන්නවා. මම මේ පාර ගිහිල්ලා නෑ අපි දෙන්නම මේ පාර ගිහිල්ලා ඔය ගැන කතා කරනවා. ශරීරයේ එකතු වෙන විවිධ අපද්‍රව්‍ය වගේම වැඩිපුර තියෙන ලවණ වර්ගත් වකුගඩුවෙන් පෙරිලා මුත්‍රා සමග ශරීරයෙන් බැහැර විය යුතුයි. අපි බොන ජලයේ ප්‍රමාණය අඩු වුණොත් මේ ලවණ සාන්ද්‍රණය වැඩි වෙලා ගල් හැදිලා මුත්‍රා පද්ධතිය අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම විස බීජ වර්ධනය වෙනකොට වකුගඩු ආසාත්මිකතා ආසාදනය ඇති වෙන්න පුළුවන්. වකුගඩු වල නිරෝගීතාවය ආරක්ෂා කරගන්න නම් උදෑසන සිටම නිින්දට යනතුරු විශේෂයෙන්ම පාසල් කාල වේලාව තුලදී
තමන්ගේ වයසට, බරට, ස්ත්‍රී පුරුෂ භාවයට සරිලන විදිහට ක්‍රමානුකූලව දියර පානය කිරීම වගේම මුත්‍රා බැහැර කිරීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි.